සුබ දවසක් යාළුවනේ. ඔන්න තවත් WhatsApp සුපිරි වැඩ කෑල්ලක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා මේ දවස්වල සෝෂල් මීඩියා යනවා නම් ඔයා ගොඩාක් පෝස්ට් දකින්න ඇති මෙන්න මේ WhatsApp යූසර්නේම් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම ඔයාලට කෙටියෙන් කොහොමද යූසර්නේම් එකක් හරියටම වෙන් කරගන්න කියලා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. මොකද්ද මේ යූසර්නේම් කියන්නේ? මොකද්ද මේ අප්ඩේට් එක කියලා කෙටියෙන් කියලා දෙනවා. ඉතින් ඔයා මේක ඉක්මනින්ම කරන්න ඕනි වැඩ. මොකද ඉක්මන් උනේ නැත්නම් ඔයාගේ යූසර්නේම් එක වෙන කෙනෙක් ගත්තොත් ඔයාට ඒ යූසර්නේම් එක ගන්න බැරි වෙනවා. එතකොට ඔයාට වෙන යූසර්නේම් එකක් භාවිතා කරන්න වෙනවා. හරි යාළුවනේ. චූටි දෙයක් ඉල්ලීමක් කරන්න තියෙනවා. ගොඩක් අය මගේ වීඩියෝස් බලන්න යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව. ඒ හින්දා සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය චූටි වෙලාවක් කරන් සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් බටන් එක තෝල් දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි බලමු මොකද්ද මේ WhatsApp යූසර්නේම් එක කියන්නේ කියලා. ඉතින් යාළුවනේ සාමාන්‍ය විදිහට නම් අපි තව කෙනෙක්ට මැසේජ් එකක් WhatsApp එක කරා දාන්න නම් එයාගේ ෆෝන් නම්බරය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ WhatsApp හදලා තියෙන ෆෝන් නම්බරය අවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ යූසර්නේම් ෆීචර් එකෙන් වෙන්නේ අපිට මේ පුද්ගලයාගේ ෆෝන් නම්බරය ඕනේ නැහැ. අපිට මේ පුද්ගලයාගේ යූසර්නේම් එක දැනගෙන හිටියනම් හොඳටම ඇති. උදාහරණයක් වශයෙන් හිතන්නකෝ ඔයා දන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා. එයාගේ නම නිමල්. එයා නිමල් කියන යූසර්නේම් එක භාවිතා කරනවා. එතකොට ඔයාට පුළුවන් එයාගේ නම්බරය ඕනේ නැහැ. නිමල් කියන යූසර්නේම් එක ඔයාගේ WhatsApp chat එකේ ටයිප් කරාට පස්සේ එයාගේ WhatsApp chat එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි යූසර්නේම් ෆීචර් එක හරහා සාමාන්‍යයෙන් වෙන්නේ. නම්බරයක් ඕනේ නැහැ. අදාළ පුද්ගලයාගේ යූසර්නේම් එක දන්නවනම් අපිට ඒ යූසර්නේම් එක ටයිප් කරලා ඒ පුද්ගලයාගේ WhatsApp එකට මැසේජ් කරන්න පුළුවන්. ඉතින් මේක වාසි වගේම අවාසිත් තියෙනවා. හරි ඉතින් අපි බලමුකෝ මේ යූසර්නේම් ෆීචර් එක කොහොමද වෙන් කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ මේක ලංකාවට ලැබෙන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙද්දී. එතකොට යාළුවනේ ඒ හින්දා WhatsApp එක කරලා තියෙන්නේ අපිට දැම්ම යූසර්නේම් එකක් වෙන් කරලා තියාගන්න පුළුවන් පහසුකමක් හදලා දීලා තියෙනවා. ඉතින් යාළුවනේ මේක අපි වෙන් කරගත්තේ නැත්නම් වෙන්නේ ඔයාගේ ගන්න හිතපො හිතන්න ඔයාගේ නම කමල් කියලා. එතකොට මේ කමල්ලා ඕන තරම් ලංකාවේ ඉන්නවනේ. මෙන්න මේ කමල් කියන යූසර්නේම් එක පළවෙනියටම ගන්න කෙනාට විතරයි මේ යූසර්නේම් එක අයිති වෙන්නේ. ඊට පස්සේ ඔයා මේ යූසර්නේම් එක ගන්න ඕන එක කමල් 2 කමල් අංකයක් කමල් හැෂ්ටැග් එක මේ වගේ වෙන අකුරු 2 3ක් හරි ගහන්න වෙනවා. ඒ හින්දා ඔයාගේ යූසර්නේම් එක ඉක්මනට වෙන් කරගන්න. ඉතින් යාළුවනේ කලබල වෙන්න එපා. මේක මේ වෙද්දි හැම ෆෝන් එකකටම ලැබිලා නැති වෙන්න පුළුවන්. හරිද? ගොඩක් ෆෝන් වලට මේ වෙද්දි ලැබෙමින් පවතින. හැමෝම අප්ඩේට් එකක් දෙද්දි එකපාර දෙන්නේ නැහැ. දැන් මේක බැලුවට පස්සේ ඔයාලට පෙන්වන්න නැත්නම් කලබල වෙන්න එපා. මම මේ වීඩියෝ එකත් කියලා දෙනවා කොහොමද යූසර්නේම් එක ගන්න කියලා. ඉතින් ඔන්න මගේ ෆෝන් එක Google Pixel ෆෝන් එකක්. ඉතින් මට මේ යූසර්නේම් ෆීචර් එක දැන් ලැබිලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඔයාගේ යූසර්නේම් එකක් ඔයා දැම්ම විඳම වෙන් කරලා තියාගන්නේ කියලා. හරිද? ඒක ගැන මම ඔයාලට කියලා දෙනවා. හරි. මුලින්ම ඔයාගේ WhatsApp එකට යන්න. හරි යාළුවනේ. මුලින්ම ඔයා යන්න ඔයාගේ ෆෝන් එකේ WhatsApp එකට. WhatsApp එකට ගියාට පස්සේ යාළුවනේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ ඩොට් තුනක් තියෙනවා. මෙන්න මේ ඩොට් තුනට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් setting කියලා එකක් තියෙනවා. මෙන්න මේ setting කියන එකට යන්න. මේකට ගියාට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් account කියලා option එකක් තියෙනවා. මේ තියෙන්නේ. මෙන්න මේ account කියන එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔන්න බලන්න යාළුවනේ your account යටතේ තියෙනවාට username කියලා එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ username කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ මම ටිකක් පාතට ගිහිල්ලා පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් create username කියලා තියෙනවා. ඉතින් ඔන්න මම create username කියන එක උඩ මේ විදිහට ටච් කරගත්තා. ඔන්න යාළුවනේ මමත් දැන් මගේ username එකක් type කරන්න යන්නේ. හරි මගේ නම දැන් යාළුවනේ ශානක. මම මෙතන ශානක කියලා type කරනවා. ඉතින් අපි බලමු මේ username එක කවුරුවත් අරන් නැද්ද දැන්ට තියෙනවද කියලා. ඔන්න යාළුවනේ මම type කරගත්තා. ඔන්න බලන්න මේ username එක this username is not available කියලා වැටුණා. ඒ කියන්නේ යාළුවනේ දැනට මම මේ ශානක කියන username එක වෙන කෙනෙක් වෙන් කරගෙන තියෙනවා. ඒකයි මම කිව්වා ඔයාලට මේක ඉක්මන් වෙන්න කියලා. ඉක්මන් උනේ නැත්තම් මේ username එක ඔයාලට නැති වෙනවා. එතකොට ඔයාලට වෙන එකක් try කරන්න ඕනේ. ඉතින් අපි බලමු මේකේ ශාන් කියලා හරි ගන්න පුළුවන්ද කියලා. ඔන්න යාළුවනේ ඒක ගන්නත් බෑ. ඉතින් යාළුවනේ ඒකත් ගන්න බැරි හින්දා මම මෙතන type කරගන්නවා ශානක 2 කියලා ඉලක්කම. හරිද? ඔන්න බලන්න යාළුවනේ ඒක තියෙනවා. අර ශානක කියන එක අරන් තියෙන්නේ. නමුත් ශානක 2 කියන යූසර්නේම් එක තාම තියෙනවා. ඒකයි මම ඔයාලට කිව්වේ ඉක්මන් වෙන්න කියලා. ඉක්මන් වුණා නැත්නම් ඔයාලට කිසිම ගැළපීමක් නැති යූසර්නේම් ටිකක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් මේක වෙන් කරලා තියාගන්න දැන් මේ ඉඳන්. ඉතින් කලබල වෙන්න එපා. මේ ෆීචර්ස් එක ඔයාලට තාම ලැබිලා නැත්තම් WhatsApp එක අප්ඩේට් කරලා බලන්න. අප්ඩේට් කරාට පස්සේ ටික දවසක් යද්දි ඔයාලට ලැබෙයි. මොකද හැමෝටම එකපාර මේක ලැබෙන්නේ නැහැ. හරි. මේක ඔයා වෙන් කරගත්තා නම් ඔයාලට තියෙන්නේ මෙතන save බටන් එක තියෙනවා. මේක save කියන බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. ඔන්න බලන්න you reserved at shanaka 2 කියන යූසර්නේම් එක. හරිද? මේක අපි දැන් වෙන් කරගෙන තියෙන. ඉතින් අපිට මේක දැම්මම භාවිතා කරන්න බෑ වෙන් කරගත්තට. මොකද යාළුවනේ අපිට මේක දෙසැම්බර් වලදී වගේ තමයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. හරි යාළුවනේ. දැන් යාළුවනේ අපි බලමුකෝ දැන් මේකේ පොඩි ප්‍රයිවසි ප්‍රශ්නකුත් තියෙනවනේ. හිතන්නකෝ ඔයාට මෙතනින් කාගේවත් ඔයා දන්නේ නැති කට්ටියගේ නිකන් යූසර්නේම් ගස් කරලා ටයිප් කරන්න පුළුවන් වෙනවා. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ දැන් මගේ යූසර්නේම් එක කවුරු හරි කෙනෙක් ගස් කරලා ටයිප් කරලා මට මැසේජ් දානවා. ඉතින් ඒක කරදරයන්නේ. ඒකටත් ඉදිරියේදී යාළුවනේ මෙයාලා හදන්න යනවා පාස්වර්ඩ් දාන්න පුළුවන් ක්‍රමයක්. හරිද? ඉතින් මේක අපිට වාසියක් තියෙනවා. මොකද වාසියක් තමයි යාළුවනේ අපි කෙනෙක්ගේ නම්බරයක් දාන්න ඕනේ. අපි ඒ පුද්ගලයාගේ නම දන්නවනේ. යන්තම් ගස් කරලා හරි අපිට WhatsApp එකේ යූසර්නේම් එක මේකයි කියලා අපිට ටාගට් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ තව දෙයක්. අර ලෝකේ ප්‍රසිද්ධ චරිත ඉන්නවනේ ඩොනල්ඩ් ට්‍රම්ප්, බැරක් ඔබාමා අන්න ඒ වගේ ප්‍රධාන යූසර්නේම් අපිට ගන්නත් බෑ. එතකොට අර අපි කෙනෙක් ලොකු චරිතයක් වගේ රඟපාලා රවට්ටනවනේ අන්න ඒවටත් යාළුවනේ ඉස්සරහට ක්‍රම හැදෙනවා කියලා තියෙනවා. ඉතින් මේක තමයි WhatsApp යූසර්නේම් ෆීචර් එකෙන් හරියටම වෙන්නේ.